බුද්ධ පූජාව අරන් යන්නේ කකුල් දෙක අස්සේ තියාගෙන. බුද්ධ පූජාව කකුල් දෙක අස්සේ අප්පච්චි. මම දැකලා තියෙනවා මේ ස්කූටර් තියෙන ගෑනු රටකාපු වාහනේනේ ඔක. ස්කූටර් තියෙන අම්මන්ඩිලා කරන්නේ දානේ අරන් යන්නේ. අර ස්කූටරේ කකුල් තියාගන්න පාපුවරුව තියෙන්නේ. පාපුවරුවේ දාන එක තියලා බලන්. මෙවුන්දා ඒකට උඩින් ඉඳගෙන මම මේ සහතික කාරණාව කියන්නේ. පාපුවරුවේ දාන එක තියලා මෙවුන්දා ඒකට උඩින් ඉඳගෙන කකුල් දෙකට හිර කරගෙන මේන් අරන් එනවා පන්සලට දාන්න. පණුව නේද බලන් ගහන්නේ. මෙදා පාර ගෑනුකම හරි තියෙනවා ලබන ආත්මෙන. ගෑනුකමවත් නැහැ. පිරිමිකම හම්බුනේත් නැත්තේ පෙර කරපු අපරාධයකට. මම එක බණ කියාගෙන යද්දි මගදී මට අමතකුණා කියාපන් ධම්මික. මගදී අමතක වුණොත් කියාපන් මම ඔක විස්තර කරන්න ඕනේ මේ උන්දලාට. මගේ පොඩි තරහක් තියෙනවා මේ උන්දලත් එක්ක. ඒ හින්දා මම ඔක කියන්න ඕනේ. එහෙනම් මට අතරමඟදී අමතක වුණොත් බැරි වෙලාවත් හාඳුන්නේ අරක කියලා හරි කියපන්. එතකොට මට මතක් වෙනවා. පින්නතුනි මිත්‍යා දෘෂ්ටික එක තැන පල් වෙන ගති. වන්දනා කරන්න ඕන, පූජා කරන්න ඕන, පුදන්න ඕන දේ තියෙද්දි මිත්‍යා දෘෂ්ටික ඇබ්බැහි වෙච්චි නොමන ගති පැවතුම් වල අපි එල්බගෙන ඉන්නවා. මේ ලෝකේ දකින්න යන්නේ නැහැ. අලුත් ලෝකයක් අපිට පේන්නේ. සත්‍ය අවබෝධයට එන්නේ. පෝතුජ්ජනිකෝ පෞසිතුවිලිමයි පහළ වෙන්නේ. අර අන්තවලට වැටිච්චාම කාම සුකල්ලිකාන යෝගයේ ඔබ ඉන්නේ. අත්තකිල මතාන යෝගය ගැන කතා කරන්න ඕනේ. ඒ කාම සුකල්ලිකාන යෝගයේ ඉන්නකොට පෞසිතුවිලිමයි පහළ වෙන්නේ. පෞකාර වැඩමයි කරන්න හිතෙන්නේ. අපේ රටේ මේ කොච්චර බණ කිව්වත් යතිවර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා රට පුරා ධර්ම දේශනා පවත්වනවා. විහාරාධිපති ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහ සංඝරුවන නිතිපතා විහාරයේ වැඩ ඉඳගෙන ඔබේ කුදු මහත් ආගමික කටයුත්තේ නියැලෙමින් ධර්මෝපදේශයන් දෙනවා. ඒ කෙසේ වෙතවත් දැහැමි සත්පුරුෂ පාපයෙන් තොර සමාජයක් අපිට නැහැ. දවසින් දවස ඇවිලෙන සමාජයක් තියෙන. දැවෙන පිච්චෙන දුකම ලුහු බඳින සමාජයක් තියෙන. ඉස්ලාමීය වශයෙන් ඒ අත්ෝ පල්ලිවල බණ කියනවා. සමාජයේ බණ කියනවා. හින්දු භක්තිකයෝ කෝවිල් වල සමාජයේ බණ කියනවා. කතෝලික ඇත්තෝ පල්ලියේ සමාජයේ බණ කියනවා. බෞද්ධ ඇත්තෝ ගෞරවනීය යතිවර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු විද්වතුන් මේ පන්සල් කේන්ද්‍ර කරගෙන, ගම්මාන කේන්ද්‍ර කරගෙන, විවිධ ආයතන කේන්ද්‍ර කරගෙන බණ දහම් උගන්වනවා. ආගම් තුනකුත් බෞද්ධ දර්ශනයත් මේ රටේ පැවතුනත් කුඩු අඩුද නෑ? අරක්කු අඩුද නෑ? ගංජා අඩුද නෑ? දැන් අර අපේ ගංජා නෙමේ කේරළ ගංජා පුතා. කේරළ ගංජා ගෑණියක් මේ ළඟදී අරන් එනවා. මෙහෙම ඇඟට තියලා බැඳලා පුතා ඉස්සෙල්ලා ගංජා ඇඟට තියලා බැඳලා ඒකට උඩින් ඇඳුම් ඇඳලා මෙවුන්ද හැඩ වැඩ වෙලා එනවා සම්භාවනීය උත්තම කාන්තාවක් වාගේ. හොයන්න බෑ පුතා. ඒත් ශ්‍රී ලංකා පොලිසිය උකුසු ඇස් තියෙන යහපත් නිලධාරියෝ ඉන්නවා. ඇල්ලුවා පස්සේ වික්කා වුණත් පුතා පනින්න බෑ. උකුසු ඇස් තියනවා අල්ලනවාමයි. හැබැයි ඒ අය අල්ලවුවට ඉහළ ඉඳලා නීතිය පහළට එනකොට පුතා අල්ලපු එකා වැරදි වෙනවා. සමහරට ගංජා නෙමෙයි පාවට්ටා තිබ්බේ. අර්ගිගේ කොන් දෙකක් උමට බැඳගෙන ගියපු. පාවට්ටා තිබ්බේ කියන තැනට එනකන්
එහෙම ශ්‍රී ලංකාවක් හදලා තියෙන්නේ. අපේ තියෙන්නේ පුතා ප්‍රාථමික පෞකාර ගතිමයි. කියන්න ගියොත් බොමයි එළි වෙනකන් කියන්න තරම්. අනරියෝ උතුම් නොවන මිනිස්සු වෙනවා පුතා. කම් සැපෙහිම ඇලුනොත් ශරීරයට සැප දෙන්නම මහන්සි ගත්තොත් උතුම් නොවන මිනිස්සු වෙනවා. ඔයාලා සැප දෙන්න ගිහිල්ලා දැන් අත්තම්මලාට සෑහෙන වයසයි. අවුරුදු අම්මලාට 70ක් විතර 70ක් වගේ පෙනුම්. අද කී දෙනෙක් විතර වඳින්න ඇද්ද අම්මලාට උදේ ඉඳලා? එකෙක්වත් නෑ මන් දන්නවා. මේ උන්දලාට වැන්දෙම නෑ. බලන්නකො උත්තරීතර බව මේ. අපේ හාමුදුරන්ගෙන් අහන්නකො. මාත් ඇවිල්ලා දන ගහලා වැන්දා අපේ හාමුදුරුවන්ට දැන්. පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා දන ගහලා වැන්දා මට. ඔබ අද දවස පුරාවටම මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දන නමා පසංගතිය වන්දනා කළා. ඊයේ මා ගිරිඋල්ලේ ධර්ම දේශනාව පවත්වන වෙලාවේ 4500ක් සෙනග සාදු හඬ තලතලා වන්දනා කරා. අද උදේ තඹුත්තේගම ගුරුගම විද්‍යාලයේ බණ තිබුණා. ඒත් පුතා 100 ගාණක් මිනිස්සු වන්දනා කළා. අද මේ ගලෙන් බිඳුනවට ඇවිල්ලා ඇතුල් වෙච්ච තැන ඉඳලා සාදුකාර පවත්වමින් වන්දනා කළා. තවද ඉවරයක් නෑ පන්සලට යනකම් වන්දනා කරනවා අම්මා මහරයත් එක්ක. බලන්න. අපි ඔය සැප ගොඩෙන් චුට්ටක් මෙහාට ආපු ටිකට වන්දනාව ලැබෙන තරම්. පෙන් අත මිදලා මෙහෙට ආපුවාම වන්දනීයයි. සැපෙහි ඇලෙන්න කොච්චර වැඩ කෙරුවත් වන්දනා නෑ අම්මා. ඇයි අපි රාගික කෙලස් බර ලෝකේ ආසාවන් තෘප්ත කරමින් යනකොට අනිත් අයට පේනවා මේ උන්ද වන්දනා කරන්න හොඳ මේ උන්ද වන්දනා කරන්න හොඳ නෑ වාගේ පේනවා. ඒකට හේතුත් තියෙනවා ඇත්තටම. උන්දලා හරියට බොරු කරනවා. මම එකක් කියන්නද? මම මේවා කියන්නේ හැබැයි හදාගන්න. මම මේවා කියන්නේ හදාගන්න. ඔයාලා ගිය පොයේට සිල් ගත්තනේ. වෙසක් පොයේට. වෙසක් කියලා ඒක මෙවුන්ට පිස්සු හැදිලා බක් මහට දාලා තිබ්බේ. දෛවඥයෝන්මනේ ලංකාවේ ඉන්නේ පුතා. උදේ පාන්දර රූපවාහිනී නාලිකා ටික දාන්නකෝ. මල කරුමක්කාරයෝ මිනිස්සුන්ට කියන જાති. ඔව් එළියට බහින්න එපාලු මේ. හොරාව හොඳ නෑලු. එළියට බහින්න හොඳ නෑලු හොරාව හොඳ නෑලු පුතා. ඈ ඒ වෙලාව ගැලපෙන්නේ නෑලු. ඉතින් 7:00ට ඉස්කෝලේ පටන් ගද්දි එළියට බහින්න නැතුව ඉඳලා හරියනවද පුතා? එතකොට හරියන්නේ නෝපෙන්නේ. ආරෙන් නෝපේ වැටෙනවා. සමහර ආයතන වල නම් පුතා හොරාව බලලම යන්නේ මන් දන්නවා. 7:00ට යන්න ඕනේ කා යන්නේ 8ට 9ට. රාජකාරී ආයතනේ. 9ට එන්න ඕනේ මිනිහා එන්නේ 10ට. නේද? කුසිකාර්ම පරිශන සහකාර ඔය වලලාපු යට ආරවා මෙව්වා ඔක්කොම බලලා නෙන්නේ. එනකොට ගොවි ජන සේවායකට එනකොට සෑහෙන්න වෙලා යනවා. ඇයි අලු පරිශන කරලා නෙන්නේ. වල දාපු යට ආහාරෙ මේ තියෙනව. ඒ හින්දා වෙලා යනවා. ආන් එහෙම ගිහිල්ලා ඇවිල්ලා හොරට පඩි අරගෙන කන අප්පලා රාජ්‍ය සේවයේ බොහොම ඉන්නවා. ඒ වාගේ තරහතිරමක් නැතුව. ඒ වාගේ අයට වන්දනා නෑ පුතා. දැන් ඉස්සර නම් අපේ ගුරුවරයෙක් දැනට හම්බ වුණා වුණත් මට මම පැවිදි වෙලා ඉන්න නිසාවෙන් ගුරුවරු මට වඳිනවා. මං අත් දෙකෙන් අල්ලගෙන මට වෑවෙන්නේ නැතුව යනවා සමහර ගුරුවරු වඳිනකොට පුතා. අත් දෙකෙන් අල්ලගෙන මං හිට ගන්නවා. මං හදවතින් ඔවුන්ට මාගේ ගුරු භක්තිය පුදා මා මෙතෙන්ට එන්න අරගෙන ආපු මට මේ ලෝකය පාදාපු මගේ ඇස් පාදාපු ගිහි කල මට දැනුම දුන්නු පැවිදි කල මට දැනුම දුන්නු උත්තම ආචාර්යවරුන්ට මා හදවතින්ම ගරු කරනවා. ඔවුන් වන්දනා කරනවා. ඔවුන්ගේ ගුරු භූමිකාව. ඒක පින්නතුනේ අපිට තියෙනවා. නමුත් අද ගුරුවරුන්ට වඳින්නේ නැහැ ගොඩක් දෙනෙක්. ඇයි ඉස්කෝලේ උගන්වන මිනිහාමයි ටියුෂන් එකෙත් ඉන්නේ. ටියුෂන් එකේ අයියයි මල්ලි වාගේ පුතා. ඊට පස්සේ ඉස්කෝලේට ආපුවාම ඒත් ඒ මිනිහාමයි. කුලියට උගන්වපු මිනිහට වඳින්නේ නැහැ තමයි. ඇයි සල්ලි දීලානේ ගත්තේ.
සල්ලි දීලා ගත්තේ වන්දනා කරන්න ඕනේ ණය නැහැ. ණය නැති ඉඳක් ගාරු නැහැ. ගුරු භූමිකාව කැලේ විසි වුණා පුතා. මේ අත්ත කාරණාව මම මේ කියන්නේ. අපේ සංඝ සමාජයේ තිබිච්ච වටිනාකමත් අපේ හාමුදුරනේ ඕකමනේ කෙරුවේ. හාමුදුරුවරු ඉරට්ටයක්වත් පාවිච්චි කරලා නැති සම්බුද්ධ ශාසනය මිනිස්සු හීලෑ කරන්න, මිනිස්සුන්ට දැනුම දෙන්න, මිනිස්සුන්ට ආකල්ප දෙන්න, මිනිස්සු නිර්වාණයට අරන් යන්න ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු ඔය මහරහතන් වහන්සේලා සංඝ පෙර පාළිය කවදාක්වත් ඉරට්ටයක්වත් පාවිච්චි කරලා නැහැ. දැන්නේ පුතා මේ දඬු මුගුරු අරන් පාරට බැලලා ශාසනයේ නාමෙන් ශාසනය රකින්න, ජාතියේ නාමෙන් ජාතිය රකින්න කියලා දඬු මුගුරු අරන් පාරට බැලලා ගහ ගන්නවා. ඉන්ටර්නෙට් එක හරහා ලෝකේ පුරාවට යනවා අන්තර්ජාලය. ඒ ෆොටෝ වල තියෙන්නේ ගිහියෝ නෑ, හාමුදුරුවරු තමා පුතා ගහන්නේ, බින්දින්නේ, කඩන්නේ, කොටන්නේ. අනවශ්‍ය අර ඒකේ තිබ්බ රූප රාමු ඒගොල්ලෝ අයින් කරලා ඕනෑම එව්වා ටික අරගෙන ලෝකෙට දැම්මා. ලෝකෙ මිනිස්සු හිතුවා ත්‍රස්තවාදීයෝ જાතියක් කියලා පුතා. හාමුදුරුවරු ත්‍රස්තවාදීයෝ කියලා හිතුවා. දැන් ඔය රටකින් රටකට අපිට යනකොට තේරෙනවා අතීතයේ තිබ්බ ගෞරවනීය භාවය ලෝක ජනයා අතරේ අපට අඩු වෙලා තියෙනවා. ඒක කැඩිලා බිඳිලා විනාශ වෙලා තියෙනවා. ඒක ඒ විතරක් නෙමෙයි පුතා. ලංකාවෙත් එහෙම. පූජනීය වෙලා නැහැ. ඇයි? කොළපාට වේදිකාවේ ඉඳලා කියනවා කොළපාට හොඳයි කියලා. කවුද කහ පාටයි කියන්නේ මේ? කහ පාටයි කියන්නේ කොළපාට වේදිකාවේ ඉඳලා කොළපාට හොඳයි කියන. නිල් පාට වේදිකාවට කොටසක් ගොඩ වෙලා කියනවා නිල් පාට හොඳයි කියලා. රතු පාට වේදිකාවට කොටසක් ගොඩ වෙලා කියනවා රතු පාට හොඳයි කියලා. දැන් මිනිස්සු මේ පෘථජන කෙලෙස් බර දායක සභාවේ ඉන්න මිනිස්සු මේ පක්ෂ පාට වලට බෙදිලා ඉන්නේ. දැන් වන්දනා කරන්නේ කාටද? මට කියන්න උතුම් ආර්ය මහා සංඝරත්නය කියලා වන්දනා කරන්නේ අර කොළ පාට වේදිකාවේ අයටද? රතු පාට වේදිකාවේ අයටද? නිල් පාට වේදිකාවේ අයටද? දැන් ඒගොල්ලෝ කියනවානේ මේගොල්ලෝ හරි අරගොල්ලෝ වැරදි කියලා. එහෙම පව් ගමනක් අපේ නායක හාමුදුරනේ මේ සමාජය ඇතුලේ නිර්මාණය කෙරුවා. පක්ෂ පාටවලට බෙදීම නිසා භික්ෂු සංස්ථාවත් අර පූජනීයත්වයෙන් පහතට වැටුණා. ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා ඡන්දෙ ඉල්ලන්න කියලා මොන ත්‍රිපිටකේ කොතනද තියෙන්නේ කියලා මට පෙන්වන්න කියන්නකෝ ඇවිල්ලා. මහානායක හාමුදුරුවරුන්ට හරි කමක් නැහැ මට එන්න කියලා දන ගහගෙන වර පෙන්වන්න කියලා කිව්වා. මං ගලෙන් බිඳුන වැවේ ඉඳලා දන ගන්නවා පුතා මල් වත්තටම. ගලෙන් බිඳුන වැවේ ඉඳලා අස්ගිරියටම මං දන ගන්නවා ත්‍රිපිටකේ කොහේ හරි හාමුදුරුවරුන්ට ඡන්දෙ ඉල්ලන්න කියලා තියෙනවා නේද? නෑනේ. එතකොට ඒ ශාසනයට නැති එකක් කරන්න හදනකොට මහා නායක හාමුදුරුවරුන්ට බැරිද පුතා සිවුර ගලවලා තියලා ගෙදර ඵලයන් කියලා රාජ්‍ය මැදිහත් වීම අරගෙන මේ පවිත්‍ර සංඝ සභාව සංඝ සමාජයේ කිලිටි කරන එකාට දඬුවමක් දෙන්න පුළුවන් වෙන්න එපා. ඒකට නෙමෙයිද පොඩි හාමුදුරනේ අධිකරණ සංඝ නායක পদවි දීලා මේ ශාසනය නිර්මල කළේ. ඒකට නිකලේ අහන නඩුවක් නැත්තම් මොකටද පුතා අධිකරණ සංඝ නායකකම් ඕන්නේ. මේ හැම එකක්ම පුතා කෙලසිලා ගියා. හේතුව තමයි මේ සැප දෙන්න ගිහිල්ලා ජීවිතවලට. ඒකෙන් අර පූජනීය බව, වන්දනීය බව ගිහි සමාජයේ ඔය ඇත්තෝ ගාවත් අම්මට වන්දනා කරන, තාත්තට වන්දනා කරන, ආච්චිට වන්දනා කරන, සීයාට වන්දනා කරන ගතිය නැහැ. ඉස්සර අපේ ගෙදර අක්කන්ඩිටයි අයියන්ඩිටයි දෙන්නට දන ගහලා වඳිනවනේ. අක්කන්ඩිට අයියන්ඩිට දන ගහලා වඳිනවා. එහෙම පූජනීයයි වැඩිමහල් සහෝදරයා සහෝදරිය. ඒ ಗುಣ තිබ්බා. ඒ ಗುಣ අද නැහැ. හේතුව රාගික කෙලස් බර ලෝකේ අපි සැප සම්පත් පතා වෙහෙසුනා මිසක් ආධ්‍යාත්මය ගැන හිතුවේ නෑ පුතා. ඒකෙන් පරිහානියට ගියා. අවසාන කාරණේ බුදුහාඳුරු අනුදැන වදාරනවා පින්නතුනි කම් සැප දෙන්න ගියපුවාම සැප දෙන්න ගියපුවාම සැපය නැමැති අන්තයට වැටුනහම අපිට අනත්ත් සංහිතෝ අනර්ථයමයි සිද්ධ වෙන්නේ මේ මෙලොව දිවි ගමන පුරාවටත් සංසාර ගමන පුරාවටත්.
ඒකෙන් අත මිදෙන්න නම් බුදුහාඳුරු අනුදැන වදාලා අත්තකිල මතානුයෝගයත් කාම සුකල්ලිකානුයෝගයත් කියන අන්ත දෙකම අතහැරලා මැද මාවතේ ගමන් කරන්න කිව්වා. ඒ මැද මාවතට නමක් තියෙනවා. ඒකට කියනවා ධර්ම මාර්ගය කියලා. ඒ ධර්ම මාර්ගයේ පුතා මන්තිරු 8කින් යුක්තයි. වන් වේ පාරක් තියෙන්නේ. බුදුහාඳුරු හදලා තියෙන්නේ වන් වේ පාරක්. පුතා එක අතට තියෙන්නේ යන්නමයි. ආපහු එනේ වුණා හැප්පෙන්නේ නැහැ පුතා. මහින්ද මහත්තයා හදාපු අර සුන්දර පාරවල් වල තියෙන්නේ 4යි පුතා. මේකේ 8යි. මේකේ 8ක් තියෙනවා. අරකේ තියෙන්නේ යෑමට සහ ඒමට. මේකේ යෑමට මාටයි. යන්න 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 ඉදිරියට මේ මාර්ගයෙහි හැප්පෙන්නේ නැහැ, පෙරලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, රිදෙන්නේ නැහැ. සැප, සතුට, සැනසීම, නිදහසමයි උරුම වෙන්නේ. ඒ මන්තිරුවට තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අටෙහි ගමන් කරන්නයි ඕනන්නේ. ඒ නිසා මම අද ඔබට මේ ධම්සභා මණ්ඩපයේදී කියන්න හදන්නේ අර කියන අන්තයන්ගෙන් අත මිදී ධර්ම මාර්ගයේහි ඇලි ඒ ඔස්සේ ගමන් කරන්නට අවැසි ප්‍රඥාව නිර්මාණය කරගන්න. වෙස්වලාගෙන ගෙවෙන මේ හොර ජීවිත වලින් අත මිදෙන්න කියලා මං කියන්නේ. හොර ජීවිත. අපි ගාව හොර ජීවිත තියෙන්නේ පුතේ. ඇත්තටම. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳැති සඳුනොත් මනරම් ලාලාබරන රිසිලෙස සරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් කෝලං බහුරු කෝලං බහු කිව්වේ බොහෝ රූ කිව්වේ චරිත කෝලං කිව්වේ රංගපාන බොහෝ චරිත රංගපාන ගැටවර චරිත ළමා චරිත තරුණ චරිත මැදියම් චරිත මහලු චරිත මව් චරිත පිය චරිත දූ චරිත පුත් චරිත සොයුරු චරිත සොයුරියන්ගේ චරිත නන්දාගේ චරිත ලේලිගේ චරිත මාමාගේ චරිත බෑනාගේ චරිත බිරිඳගේ චරිත සැමියාගේ චරිත විවිධ චරිත රංගපානවා. සමස්ත ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ භික්ෂු චරිත, භික්ෂුණී චරිත, උපාසක චරිත, උපාසිකා චරිත බෞද්ධ සමාජය ඇතුලේ ගත් කල. හැබැයි ওই චරිතයට අපි සාධාරණ රංගනයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාධාරණ එකක් නෑ නේද? සාධාරණ එකක් රංගපාලන්නේ වෙස් වලාගත්ත බොරු චරිතයක්. අපේ ආඳුන්නේ මම පොයේ දවසේ බණ 3ක් කිව්වා. එකක් සාලියපුරට එහා පුවර සංකුලමේ. දෙවෙනි එක ගලේවෙල නගරයේ තියෙන විහාරස්ථාන. තුන්වෙනි එක කුලියාපිටිය. මම පාරෙම තමයි වැඩි කාලයක් හිටියේ. මම බලාගෙන ගියා බෞද්ධයෝ වෙසක් සමරනවා. ඔක්කොම පුතා බොරු කෙරුවේ. නිවාඩු දින සැමරුමක් කළා මිසක් ලෞතුරා බුදුහාමුදුරුව කෙරෙහි බුද්ධ ගෞරවය, ධර්මයේ කෙරෙහි ධර්ම ගෞරවය, මහා සංඝරුවන කෙරෙහි සංඝ ගෞරවය උපදවාගෙන බුදුත මගුල සමරාපු වෛසාක්‍ය මහා මංගල්‍යයක ඇලිච්චයත්ෝ මන් දැක්කේ නැහැ. සට කපට කෛරාටික මෙවුන්දලා විවිධ ප්‍රීතිසාද පවත්වන එක තමයි අපේ ඇහැට කනට දකින්න විඳින්න ලැබුණේ. මට කියන්න ඔයාලා වන්දනාවේ ගියා බහුතරයක් මේ ඉන්න අයගෙන්. ඒ ගියපු වෙලාවක කොහේ හරි තැනක දැක්කද මේ වාගේ සුවිශාල පිරිසක් බලන්නකෝ
විහාරස්ත සියලුම පරිශ්‍රයම අපේ හාමුදුරනේ සෙනගෙන් පිරීලා. මේ වාගේ විශාල පිරිසක් එකතු වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ඒ උතුම් බුදු තෙමගුල සිදු වුණු පින්බර පොයේ දවසේ බණක් අහනවා දැක්කද? මට කියන්න ලංකාවේ වන්දනාවේ ගියපු ඇත්තෝ නෑනේ. වන්දනා කරන්න නෙමෙයි ගියේ. මන් දන්නවා. සමහරු ගියේ විනෝද වෙන්න, කණ්ඩ බොණ්ඩ, නටන්න, ගයන්න, දඟලන්න මිසක් බුද්ධ ගෞරවයෙන් බුදුන් වඳින්න ගියේ නෑ. ධර්ම ගෞරවයෙන් ධර්මයේ ඉගෙන ගන්න, අනුගමනය කරන්න කියන. සංඝ ගෞරවයෙන් සංඝයා වහන්සේ වන්දනා කොට අවවාද අනුශාසනා ලබන්න දැක්මකින් නෙමෙයි ඔබ ගියේ කියලා මා දන්නවා. ඒ විතරක් නෙමෙයි නාකි මෙවුන්දලාද කෙරුවේ බොරුව. අපේ හාමුදුරනේ උදේ සිල් ගන්න ඇවිල්ලා මෙවුන්දලා සිල් ගන්නකොට කිව්වා අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. කිව්වා නේද? කිව්වා. ඒකොල්ලා උදේ උපාසක දානේ ගෙනාවා වැළඳුවා. ගිලම්පස දානේ ගෙනාවා වැළඳුවා. දවල් උපාසක දානේ ගෙනාවා වැළඳුවා. දෙකට ගිලම්පස දානේ ගෙනාවා වැළඳුවා. තුනට මෙවුන්දා පැන්නා. වේල් හතර වැළඳුවා. තුනට පැන්නා. ඉර තව පුතා මෙහෙ. උදේ කිව්වා අම්මලා උදාගිරි පර්වතයෙන් සූර්යයා මුදුන් වූ තැන සිට අවදි වූ තැන සිට අවරගිර පර්වතයෙන් සූර්යයා සැඟවී යනතුරු මා මේ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වී ප්‍රතිපත්ති ගරුකව රකින්නට දිවුරුම් දෙමි. එහෙම කියාපු මෙවුන්දලා තුනට පැන්නහම යන්නේ නිවනටද අපායටද? අපායට. පෙනි යනවා අප්පා. උන්දලා දන්නවා යන තැනත්. එහෙම දැන මෙවුන්දලා සැපට තියෙන පෙරේත කොමට වැටුනට කමන්නේ දුකට.